වහිනවනේ. Hi everyone, welcome back to our YouTube channel. ඔන්න අපි අලුත් vlog එකකින් හම්බුණා. අද අපි ඇවිල්ලා ඉන්නේ බෙලිහුල්ලය hideout විලායකට. hideout විලායකට. ඉතින් අපි දැන් 12ට තමයි check in උනේ. අපි ආවේ රත්නපුර පාරෙන් බලංගොඩ ඒ හරහා බෙලිහුල්ලයට. බෙලිහුල්ලයට. ඉතින් අපි දැන් මෙහෙමම lunch එක අරගෙන පහන්තොඩාවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙතන ඉඳන් පහන්තුඩාවට නම් විනාඩි 8ක් විතර තියෙන්නේ. බේකස් බෙන්ඩ් එක ටිකක් දුරයි. පැයක් විතර වෙනවා. බේකස් බෙන්ඩ් එකේ යන පාරේ අර ගල් එහෙම ගැලවිලා ගියා මේ දවස් ටිකේ මේ වැස්ස හින්දා. මෙහෙටත් වහිනවා පායනවා අර හොලගත් එක්ක වැස්ස යනවා. හොඳටම වැස්සට අහු වුණා. ඉද්දි තෙමුණා හොඳට. මෙතනම ලොකේෂන් එක මාර ලස්සන ප්ලේස් එකක්. හවසට මං හිතන්නේ තවත් ලස්සනයි. ලස්සනයි උදේට ඊට වැඩි ලස්සන ඇති මේ මීදුමාර එහෙම. අපේ හාන්සි තමයි ඉතින් මේකත් හොයාගත්තේ. එතකොට පිටිපස්සේ වෙනම ප්‍රයිවට් කබාන ඒ ටිකක් තියෙනවා. මම හිතන්නේ ප්‍රයිවට් කබානස් 3ක් වගේ තියෙනවා. දැන් අපි ගිහින් බලමු අපේ රූම් එක මොන වගේද කියලා. යද්දිම අපිට ලන්ච් එක ගෙනල්ලා තිබ්බා. අපි ගත්තේ නම්බර් 3. මේ විදිහට තමයි අපේ රූම් එක තියෙන්නේ. මෙයාලගේ චුට්ටක් ස්පෙෂල් නේද රූම් එක. මේ වෙනම වයිබ් එකකට තමයි රූම් එක හදලා තියෙන්නේ. ලොකු මිරර් එකක් තියෙන. ඒකත් නම් මම ආසයි. මෙතන ටී කොෆි හදා ගන්න ඕන බඩු ඔක්කොම තියෙනවා. ටීවී ඒරියා එකක් තියෙනවා. Wi-Fi facility එක තියෙනවා. එතකොට කෙටල් එකක් තියෙනවා. මෙතනින් තමයි අපි bathroom එකට යන්නේ. shampoo conditioner අපිට ඕන ඔක්කොම facilities මෙතන හදලා තියෙනවා. හොඳයි නේද? 3 packs නම් එහා පැත්තේ room එක ගන්න පුළුවන්. ඒකේ double bed එකයි single bed එකයි තියෙනවා. ඉතින් අපි දෙන්න නිසා අපි අද ගත්තේ double room එක. double room එක නම් එයාලගේ number 3 තමයි තිබ්බේ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මෙයාලගේ reasonable price එකට budget friendly room එකක් ගන්න පුළුවන්. අනිත් එක mountain view එකත් හරිම ලස්සනයි. මම හිතනවා උදේට තවත් ලස්සන view එකක් මෙතනින් ඉඳන් බලන්න පුළුවන් කියලා. pool access උත් තියෙනවා. දැන් අපි යන්නේ පහන්තුඩාවට. පහන්තුඩාවට ළඟයි මෙතන ඉඳන් විනාඩි 10ක් වගේ තමයි තියෙන්නේ. කඳුපල්ලම් වැඩි මෙහා. ඉතින් බයික් එක පාක් කරලා යන ගමන් ඉන්නේ. මෙහෙම තමයි තියෙන පාර ලස්සනයි නේ. අධික තරබාරුකම නිසා අපි හන්සිර පොඩ්ඩක් මේ ඇහිද ගන්න අමාරුයි දැන්. අපි දැන් පහන්තුඩාවේ ඉඳලා ආයේ කොහෙටද යන්නේ? අපිට යන්න ඕන මේ imperial bathing place කියලා තැනක් තියෙනවා. එතනත් ලස්සනයි. උනාට ගොඩක් යන්න ඕන බේකස් බෙන්ඩ්. ඒ වුණාට මේ තෙන්ට යන්න පැයයි එන්න පැයයි පැය දෙකයි. දැන් වෙලාව 3යි. ටයිම් එක මදි. එතකොට මේ අපිට ආයේ යන්න වෙලාව මදි. එතන නම් ආයේ විලා එකක් දුවෙත් තියෙනවා. අපි කාපු ගමන් යාවේ මහන්සියට. ආපු ගමන් ආපු නිසා මහන්සි. මහතයි කියලා කියන්නේ. මෙතනින් තමයි යන්න ඕන ටිකට් ගන්න ඕන. වෙනදට නම් අද නම් කවුරුත් නැහැ. දැන් ටිකට් ගන්න ඕනේ නැහැ. හාන්සි දැන් යනවා තනියම වෙනදට නම් මගේ සහාය නැතුව ඔය ගල්වල යන්නේ. තව ටික දුරයි. දැන් ඇඩ්වෙන්චර් ඔෆ් ටින්ටින් වෙලා තියෙනවා. මොන්නේ හිතා ගන්න බෑ. ඔහෙ තමයි යන්. අද ගයිඩ්ට පොඩ්ඩක් අවුල් ගිහින් තියෙන්නේ. උදේ නම් මේ මැප් එකත් පිස්සු කෙලෙනවා. නෑ තනියම ආව නෑ.
ගලක් තියෙනවා ගල උඩ නැග ගන්න බැරි වෙයිද දන්නේ මට අර ගල උඩ නැගින්න බැරි වෙයි බඩ ගන්න මේකට මට නගින්න ඕන කොහොමයි නගිනවා පුළුවන් වෙයිනේ මේකල බලමු ඇටේ ඉන්නත් නැහැ බැරි නේ මේ ආයි කිව්වනේ නැග්ගනකොට නිකන් ඉන්න බයයි මොකද මේ ලස්සනයි අර පහලින් වතුර ගලා යන හින්දා දකිත් බයයි මෙතනින් මේ එහා පැත්තට පැනලා යන්න ඕනද මෙහෙන් යන්න ඕනද කියලා දන්නේ නැහැ හරියට මෙහෙන් නම් යන්න දරන්නේ නැහැ නේ මේක දිගේ එහා පැත්තට ගිහින් වගේ තමයි යන්න නම් වෙන්නේ සමත්තු ගලවල යන්න වෙන්නේ ඉතින් අරෙන් යන්න හැදුවේ එහෙ හරියන්නේ නැහැ මෙතනින් යන්න ඕන මේ එතන පාලමක් තියෙන පොඩ්ඩ අබ්බලන් වෙලා අරෙන් මෙයාට මතුවේ බහින්න බෑ පාලමක් කරන එක පාලමක්ම නෙමෙයි කකුලේ ගන්නට ලෑලි කැලි ගහලා තියෙනවා හරිද පහේ ඕමින් මම බස්ස මේ ෆෝන් එකල ලඟුවත් අල්ලලා ඉන්නේ පාලම මේක මෙහෙම තිබ්බට උසයි ඈ අර අපේ උසරත් එක්ක තව වැඩියෙන් පේනවා යා වතුරෙන් බහලා කියන මෙච්චර කේස් එකක් නැහැ ගිහකි අපේ හංසි පොඩ්ඩක් බයයි හැබැයි ඉතින් වතුරෙන් බහලා යනකොට බය දෙනකින් තමයි දැන් ආවේ නේ ජූටි තමයි යන්න තියෙන පාර එතෙන්ට තමයි යන්න ඕනේ මොකද මේ පාන්තු ඩාටා කියලා වැඩක් නැහැ නේ මෙහින් බලලා එතෙන්ටම යන්න ඕන ඔන්න කොහොම හරි අතනින් මෙතනින් එන්න බැරුව අන්න අර එන වටයක් ගිහිල්ලා පාර්ලිමේන්තුවෙන් නැගලා ආවා මෙතනින් මේ කියානම් ලේසි බලමුකෝ යද්දි මං උතරින් යන්න ඉස්සෙල්ලා අර පේන්නේ යන්නේ එතන තමයි පහන් තුඩාව මේක බාන්න එහෙම ලොකු ආසාවක් නැහැ මගේ නම් අපේ හංසිට තමයි බාන්න ඕනේ කිව්වේ හංසි අපේ හංසි අඬ ආවිත් ඒ ටික මම වීඩියෝ කරගත්තේ නැහැ පවුනේ ඇත්තටම ඇඬුවා ඒ කියන්නේ කඳුළු එන්නම ඇඬුවා පාන්තුඩාව කාලයක් වෛරල් වුණා ඒකෙන් පස්සේ තමයි මේ මෙතන ඔච්චර ප්‍රසිද්ධ වුණේ නැත්තම් මෙතන වැඩි කවුරුත් දන්නේ නැහැ වීඩියෝ ෆොටෝස් දාලා දෙද්දි ඒව එහෙම ලස්සනක් පේන්නේ නැහැ නේ හැබැයි ඇවිල්ලා බාදි මාර ලස්සන ඇත්තටම ලස්සනයි මම එන්නත් බෑ කිව්වා මෙතන මේ ලස්සන නැති හින්දා ඒ වුණාට මාර ලස්සනයි මෙතන මෙතන මේ කපල් එකකුත් ඉන්නවා ඔතන අර දියැල්ල වැටෙන තැනට යන්න මෙන්න මේ ලණුව දිගේ අර තියනවා මේ ලණුව මෙන්න මෙතන තියෙන මේ කම්බි ওই කම්බේ ඇදගෙන ගිහිල්ලා අතනට යන්න ඕන වෙන යන්න විදිහක් නැහැ නේ වෙන යන්න විදිහක් නැහැ අපේ හංසි යන්න බයයි කණු ළම මේ කියන්නේ මෙයාලගේ මේ විලා එකේ ඉන්න විසිට් කරන්න පුළුවන් ප්ලේසස් ඔක්කොම දාලා තියෙන්නේ.
හරි. ගයිස් අපි පහන්තුඩාවේ ගියා. ඒ ගිහින් ආපු ගමටම මේ චූටි රිලක් නැති ගමට ඉක්මනට පූල් එකට ගස්සා. අර සීතලයි. හැබැයි මරු ඈ පූල් එකට මාර ලස්සන view එකක් පේනවා. ඒක ඇත්තටම ලස්සනයි. කියන්නේ අපි ෆොටෝස් වලින් දැක්ක වගේම view එකක් තියෙනවා. මේක මේ ඩ්‍රෝන් එකකින් ගත්ත මම දැක්ක වීඩියෝ එකක් මාර ලස්සනයි ඉන්නවා. පහන්තුඩාවේ එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් අපේ හන්සි මරණ බයත්. පූල් එකේ ඉඳලා ඉන්න බෑ සීතලයි. දැන් යනවා අපි මේ කඩයක් හොයාගෙන. ඔව් කඩචෝරි මොනවා හරි ගන්න යනවා මේ. අපිට එතනින් උඩ ගන්නත් බැරි වුණා. ආයි කෝල් කරෙත් නැහැ. කලින් මේ එයා කිව්වා නේද? දිනයකට මොනවද ඕන කියලා. කලින් කියන්න කිව්වා ටික. ඔව් අපිට ඒක කියන්නත් බැරි වුණා අපි මොයි. දිනයකට ඕන ටික කිව්වා අර පොන්නමුකුත් ඒවා මේ ගත්තේ නැහැ. ඉතින් අපි හිතුවා එළියට ගිහින් චුට්ටක් එනවා කියලා. දැන් යනවා කඩයක් හොයාගෙන. ගිහින් එන්නම් ආයි. පාරක් හම්බුණා මරු. ඉඳ ගන්නත් ලස්සන බෙන්චස් හදලා තියෙනවා. අපි මේ නිකන් ආවේ කඩේකින් මොන හරි ගන්න. ඒද්දි කොහොම හරි මේ පාරේ ඉවම එයා දිගටම යන්න තිබ්බා. ආයේ එන්නේ නැහැ නේ කියලා වෙලාවක් තියෙනවා කරන්න වැඩකුත් නැහැ නේ එහෙම ආවා. ඒද්දි මාව ලස්සන කරන් මෙතන මේ බෙන්චස් එහෙම තියලා දිනවා පාරේ ආයිනේ. කඩේට ගිහිල්ලා නම් ආවා. කඩේට ගිහිල්ලෙද්දී කරුවලත් වැටිලා. මාර වැඩක් කියන්නේ ලෙලිනවා යා බේරුණා කොහොම අමාරුයි. තේන්නේ නැහැ. මේ හරිය මේ යතේ. ඒ හතේද? ඔව් ඒක සැරේට එද්දි මේකේ සනිකර හෙන්න ලොකු උස කන්දක් තියෙන පාරේ. ඔය කන්දෙද්දි මේ සතෙක් විද්ද අතර මං ඊට පස්සේ අත බලන්න නැද්දි බයික් එකෙන් ක්ලච් එක අතරන කරේ බයික් එක ඔහොම ආව පල්ලෙහාට ආයේ. එක්කම බයික් එක ගියා පහළට. මේ පල්ලමටම දිගටම ගියා. මේ අධ්‍යයන්ති කොහොම හරි අන්තිම කරගන්න දෙයක් නැහැ. මම බයික් එක අතහැරියා. අතින් අල්ලන් හිටියේ මේ බ්‍රේක් එක කොහොම හරි කඩලා ආව අතර. දැන් හෙට මේ යන්න ඉස්සරහ බ්‍රේක් නැහැ. ඊට පස්සේ බ්‍රේක් එකෙන් දාලා යන්න දී. අනිත් එක හෙට අපි තවත් ලස්සනම ප්ලේස් එකට යනවා මේ අපිට බේකර්ස් බෙන් නම් ෂුවර් බේකර්ස් බෙන් කරන්න අමාරුයි. ෂුවර් කරන්න අමාරු කියන්නේ මේ ඉස්සරහ බ්‍රේක් නැතුව යන්නත් බයයි. අනිත් එක මේ ෂුවර් නෑ පාරත් කැඩිලා රෙහෙ මේ කියලා. වේලිය මාරම මේ සීතලයි. හින්ද සීතලයි. ඇත්තටම මේ නුවරඑළිය වගේනේ වෙන සීතලයි. මම නම් ජෙසිමුකුත් ගෙනාවෙත් නෑ. ජෙසි ගෙනාපුවා විතරයි ඈ. ගෙනාපු අයකින් ඉල්ලන් තමා අදින්න වෙන්නේ. එළියේ ඉන්න අමාරුයි සීතලයි. රැට ලස්සනයිනේ. ඔව් විලා එක හරිම ලස්සනයි රැට. මේක මෙහෙම මේ මෙච්චර නිස්කලංකත් බලන්න ඔය කන්දේ මේ සම්පූර්ණ අර ඉස්සරහා තිබ්බ කන්ද. ඔය කන්දේ ලයිට් තියෙන ටිකේ විතරයි ගෙවල්ලා මෙහෙම. ඔව් ඒ කියන්නේ අහල පහල එහෙම මේ ගෙවල් නැහැ. පේන්න ගෙවල් නැහැ. අපි දැන් ඩිනර් එකත් අරගෙන ආවා. ඉතින් ඇත්තටම අද දවස මාරම මේ හොඳයි නේද? හොඳයි. අනතුරු බහුල දිනයක්. අනතුරු බහුලයි මාරක බිය ඇති වුණා. කොහොම හරි දවස් හොඳට ගෙවුණා. ඔව්. අද ඉතින් අපි අදට මේ බ්ලොග් එක ඉවර කරන්න තමයි හදන්නේ. අනිත් එක අපි හෙට ඇත්තටම උදෙන්ම යන්න ඕන ගමනක් තියෙනවා. උදෙන්ම යන්න ඕන ලස්සන ගමනක් තියෙනවා. ලස්සන ගමනක් තියෙනවා. මොකද ඒකත් අපි දෙන්නගේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එකක්. අද නම් හරිම මහන්සි. ඉතින් අපි අද වේලාසෙන්ම නිදාගමු. හෙට උදෙන්ම හැරෙන්න ඕන පාන්දර. පාන්දර හැරෙන්නේ නැහැ නේ මේ අනිකනේ ප්‍රශ්නේ. මේ පහටවත් හෙට ඇරෙන්න ඕන. පහට යන 6 විතර වෙනවා යා වැහැරවන්න. නෑ සන්රයිස් එක බලන්න. අනිත් එක අර ලස්සන වැඩේට යන්න අපි උදෙන්ම යන්න ඕනේ. මේ ඉතින් මෙතනත් මේ මං හිතනවා උදේ ලස්සන. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවර කරනවා. part 2 එකකින් ඉක්මනටම හම්බ වෙමු. Thanks for watching. Please support us and join our journey. Bye bye.